අදට හරියටම දවස් 3යි. හැමෝම බලන් හිටපු DJI Mavic 4 Pro ඔන්න දැන් රිලීස් වෙලා තියෙන්නේ. එහෙනම් අපි මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ DJI Mavic 4 Pro කියන්නේ මොකක්ද? ඒකේ අලුත් ෆීචර්ස් කොහොමද? ලංකාවේ කොහෙද මේක ගන්න තියෙන්නේ? ඒ වගේ විස්තර ටිකක් කතා කරන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ DJI සමාගමෙන් යාළගේ අලුත්ම ප්‍රොඩක්ට් එක වෙච්ච Mavic 4 Pro එකට ගහපු කම්පැනි වීඩියෝ එක තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඩ්‍රෝන් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ විශේෂත්වය 4 axis gimbal එකක් තමයි මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ මේකේ. ඔන්න ඔය විදිහට ට්‍රිපල් කැමරා සෙටප් එකක් ඉස්සරහා තියෙනවා. ඒ වගේම ලෝකේ පළවෙනි වතාවට 4 axis gimbal එකක් ඇවිල්ලා තියෙන්නේ මේකට. 3 axis gimbal තමයි මේ මෙච්චරකල් ඇවිල්ලා තිබ්බේ. මේ එකෙන් ෂූට් කරපු වීඩියෝස් වගේක් තමයි යාළුවා මේ කම්පැනි වීඩියෝ එකට ඇඩ් කරලා තියෙන්නේ. ඒ වගේම ওই විදිහට තමයි ඩ්‍රෝන් එක ෆ්ලයි කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න කැමරා සෙටප් එක ගත්තොත් මෙගාපික්සල් 100ක කැමරා සෙටප් එකක් තියෙනවා. 50ක කැමරා සෙටප් එකක් තියෙනවා. ඒ වගේ කැමරා සෙටප් තුනක් තමයි ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. ඇත්තටම මෙගාපික්සල් 100ක් ආපු පළවෙනි වතාව ඩ්‍රෝන් කැමරා එකකට. ඊට පස්සේ මෙතන ඩිසයින් එක ගැන කියනවා. ඒ වගේම විනාඩි 51ක ෆ්ලයිට් ටයිම් එකක් මේකට දීලා තියෙනවා එක බැටරි එකකින්. ඒ වගේම ටෙලි කැමරා එක 4K ෂූට් කරන්න පුළුවන්. මේ විදිහට එක එක ෆ්ලයිට් මොඩ්ස් වගේකුත් තියෙනවා යාළගේ ක්වික් ෂොට්ස් වගේ. මෙතන තියෙන වීඩියෝ ට්‍රාන්ස්මිෂන් එක 30 km වෙනකන් සපෝට් කරනවා. ඒ කියන්නේ කිලෝමීටර් 30ක් සපෝට් කරනවා. ඇක්ටිව් ට්‍රැක් සපෝට් කරනවා. ඒ කියන්නේ ඔයාලට ඔයාව ඇක්ටිව් ට්‍රැක් මොඩ් එක දාලා ඔටෝ ෆ්ලයි කරන්න දාන්න පුළුවන් මේ ඩ්‍රෝන් එකෙත්. ඒ ටික තමයි මේන්ලි මෙයාලා හඳුන්වලා දෙන ෆීචර්ස් විදිහට මේකේ ඇඩ් කරලා තියෙන්නේ. ඔයාලට මේ සම්පූර්ණ බලා ගන්න තියෙන්නේ මේ Mavic 4 Pro එකෙන් ෂූට් කරපු වීඩියෝස් තමයි බලා ගන්න තියෙන්නේ. රිමෝට්ස් ඇවිල්ලා තියෙනවා RC Pro 2 කියන රිමෝට් එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙලා තිබ්බේ. ඇත්තටම DJI සමාගම කාලෙකින් රිලීස් කරපු සුපිරිම ඩ්‍රෝන් එකක් කියලා මේ කියන්න පුළුවන්. මේක ලංකාව මිල ගත්තොත් ආසන්න වශයෙන් ලක්ෂ 15ක් වෙනකන් විතර යයි කියලා තමයි නිගමනය කරන්න තියෙන්නේ. තාම ලංකාවේ කොහෙවත් මේ ඩ්‍රෝන් එක ඇවිල්ලා නැහැ. ඉක්මනටම ලංකාවේ අවైలබල් වෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ලක්ෂ 15ක් කියන්නේ ලංකාවේ මිනිහෙක්ට දරන්න පොඩ්ඩක් අමාරු ගාණක්. ඒ වුණත් අපේ ගන්න අය ඉන්නවා. මටත් පුළුවන් වුණොත් මම අනිවාර්යෙන් අන්බොක්සිං වීඩියෝ එකකුත් අරන් එනවා ඔයාලට. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ DJI official site එකට. එයාලගේ DJI Mavic 4 Pro එක රිලීස් කරපු එකට DJI site එකේ මොනවද කියලා තියෙන කියලා බලන්න. අපි ඇවිල්ලා ඉන්නේ මෙතන මුලින්ම තියෙනවා triple lens flagship camera drone DJI Mavic 4 Pro spin your world කියලා තියෙනවා. ඒ වගේම මෙතන animation videos වගේ play වෙන්න දාලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේකේ පල්ලෙහාට යද්දී මේකේ features highlights බලා ගන්න පුළුවන්. මේකේ මෙගාපික්සල් 100ක මේන් කැමරා එකක්, ඒ වගේම CMOS dual tail lens කැමරාස් තියෙනවා. ඒ වගේම infinity gimbal එකක් තියෙනවා 360 rotation එක. ඒ වගේම night escape 0.1 lux obstacle sensing set එකක් තියෙනවා. ඒ වගේම O4 plus කියන video transmission system එක තමයි මේක use කරලා තියෙන්නේ. ඒ ටික තමයි mainly මෙයාලා හඳුන්වලා තියෙන්නේ. මේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් ට්‍රිපල් කැමරා සෙටප් එක DJI Mavic 4 Pro කියලා මේ වගේ ආම් එකේ ගහලා තියෙනවා. මේ යාලා කැමරා සෙටප් එකේ CMOS sensors හඳුන්වලා දීලා තියෙනවා මේ විදිහට පැහැදිලිව. ඒ වගේම night sensing obstacle තියෙනවා කියලා හදාහන් කරලා තියෙනවා. ආම් වල මෙතන sensors තියෙනවා. ඔයාලට මේක පැහැදිලිව යාලා දාලා තියෙනවා site එකේ. ඒ වගේම කැමරා movements වලින් ගත්ත shots වගේක් දාලා තියෙනවා. ඊට පස්සේ රිමෝට් කන්ට්‍රෝල් එක ඩිස්ප්ලේ එකක් එක්ක එන විදිහට මේ පාර රිලීස් කරලා තියෙනවා. පොප් අප් ඩිස්ප්ලේ එකක් විදිහට තමයි ඒක රිලීස් කරලා තියෙන්නේ. ඩිස්ප්ලේ එක රොටේට් කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා පෝර්ට්‍රේට් ලෑන්ඩ්ස්කේප් දෙවිදිහටම ඩිස්ප්ලේ එක රොටේට් කරන්න පුළුවන්. ඩිස්ප්ලේ එක රොටේට් කරද්දී ඩ්‍රෝන් එකේ කැමරාවත් ඔටෝ රොටේට් වෙන විදිහට හදලා තියෙනවා. මේකේ ෆ්ලයිට් ටයිම් එක ගත්තොත් විනාඩි 51ක්, ඒ කියන්නේ පැයකට ආසන්න කාලයක් හොඳ ෆ්ලයිට් ටයිම් එකක් කියලා කියන්න පුළුවන් එක බැටරි එකකින්. ඒ වගේම කිලෝමීටර් 30ක් වෙනකන් මේකේ ට්‍රාන්ස්මිෂන් රේන්ජ් එක වැඩි කරලා තියෙනවා. කිලෝමීටර් 30ක් කියන්නේ ඇත්තටම සුපිරිම දුරක්.
සුපිරිම ඩ්‍රෝන් එකක් කියලා කියන්න පුළුවන්. DJI O4 Plus කියන ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක තමයි මේ ඩ්‍රෝන් එකේ යූස් වෙන්නේ. ඒ වගේම ආයි ඩ්‍රෝන් එකේ විස්තර ටිකක් මේ විදිහට ගහලා තියෙනවා. ඩ්‍රෝන් එකේ ෆුල් ෆොටෝ එකක් මෙතන සඳහන් කරලා තියෙනවා යාළුවගේ වෙබ්සයිට් එකේ. මෙතන තියෙනවා CMOS sensors කියන මෙගාපික්සල් 100 main lens එක. ඒ වගේම 6K 60 fps වෙනකන් HDR videos support කරනවා. ඒ කියන්නේ 6K 60 fps කියන්නේ සුපිරිම කැමරාවක් ඩ්‍රෝන් එකකට ආපු සුපිරිම කැමරාව මේ DJI එකේ Mavic 4 Pro එකට මේ වෙනකන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේකේ තව තියෙනවා CMOS sensors කියන තියෙනවා. CMOS sensors එන එකෙත් 48MP CMOS sense කැමරාව ටෙලිෆොටෝ කැමරා එක 48MP විදිහට ඇවිල්ලා තියෙනවා මෙගාපික්සල්. ඒ වගේම 4K 60 fps වෙනකන් HDR videos ඒකෙත් සපෝට් කරනවා කියලා තමයි ගහලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අනිත් ටෙලිෆොටෝ කැමරා ලෙන්ස් එක මෙගාපික්සල් 50ක එකක් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකෙත් 4K 60 fps වෙනකන් HDR videos ගන්න පුළුවන් විදිහට ඇවිල්ලා තියෙනවා. ඒ ටික තමයි කැමරා සෙටප් එක ගැන කතා කරොත් එතකොට 100 මෙගාපික්සල් කැමරා සෙටප් එකයි 48 මෙගාපික්සල් කැමරා සෙටප් එකයි 50 මෙගාපික්සල් කැමරා සෙටප් එකක් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේකෙන් ගත්ත ෂොට් වගේක් දාලා තියෙනවා කැමරා තුනෙන් ගත්ත එක ෂොට්ස් ඔයාලට මෙතන පැහැදිලිව දාලා තියෙනවා කැමරා ෂොට්ස් ටික. ඒ වගේම මේකේ ආයේ මෙගාපික්සල් 100 කැමරාව ගැන විස්තරයක් මෙතන දාලා තියෙනවා. ඔයාලට ඒක ඔෆිෂියල් සයිට් එකේ බලා ගන්න පුළුවන් වැඩිදුර විස්තර. මේකෙන් ෂූට් කරපු ෆොටෝස් වගේක් තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම සුපිරිම කැමරා ක්වොලිටි එකක් තියෙන ඩ්‍රෝන් එකක් කියලා හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ මේ ටෙලිෆොටෝ කැමරා ලෙන්ස් එක ගැන ආයෙ වැඩි විස්තරයක් ඔයාලට බලා ගන්න පුළුවන්. එකකින් ගත්ත ෆොටෝස් තියෙනවා. ආයෙ අනිත් ටෙලිෆොටෝ ලෙන්ස් එක ගැනත් විස්තර ටිකක් ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ වීඩියෝ ක්වොලිටි ගැන කතා කරොත් මේ තියෙන්නේ මේකෙන් ගත්ත වීඩියෝස් වගේක් 6K 60 fps HDR වීඩියෝ වලින් ගත්ත ඒවා තියෙනවා. ඒ වීඩියෝස් උත් ඔයාලට ඔෆිෂියල් සයිට් එකේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් මේ තියෙන ඩ්‍රෝන් එකේ සම්පූර්ණ ෆොටෝ එකක් ආයෙ දාලා තියෙනවා සයිට් එකේ. capture the unseen with prime build කියලා ගහලා තියෙනවා. එතකොට මෙතන gimbal එක ගැන කියලා දීලා තියෙනවා. මෙතන 360 rotation gimbal එකක් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙච්චර දවස් ආවේ 3 axis gimbal. මේකේ 4 axis gimbal එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒකෙන් තමයි ඔය අමුතු shots වගේක් කරන් තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් කැමරා එක 360ම rotate වෙනවා. ඊට පස්සේ මේකේ ආයි obstacle sensing එක ආයි මේ විදිහට හඳුන්වලා දීලා තියෙනවා. sharp vision smooth navigation කියලා තියෙනවා flight performance එක. active track feature එක ගැන හඳුන්වලා තියෙනවා. active track 360 feature එක ඇවිල්ලා තියෙනවා. just got more powerful කියලා. ඔයාලට මේකේ ඔයාලට ඕන track කරන්න ඕන එක මේ විදිහට track කරලා follow කරන්න දාන්න පුළුවන්. ඒක තමයි active track feature එකෙන් වෙන්නේ. ඒ වගේම තියෙනවා see in all direction with 0 point lux nightscape omnidirectional vision මේ විදිහට ඒක හඳුන්වලා දීලා තියෙනවා. මෙතෙන් තියෙන්නේ night time return to home option එක වැඩ කරන්නේ කොහොමද, non GPS return to home option එක වැඩ කරන්නේ කොහොමද, ඒ වගේ අලුත් features ටිකක් හඳුන්වලා දීලා තියෙනවා. මේ තියෙන මම ඔයාලට කියපු display panel එක, pop up display panel එක, මේක ඔයාලට landscape portrait දෙවිදිහටම rotate කරන්න පුළුවන් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. fly longer stay connected කියලා ඇවිල්ලා තියෙනවා. මේකේ විනාඩි 51ක බැටරිය ගැනත් මේ විදිහට සාධහන් කරලා තියෙනවා. ඒ වගේම flight range comparison එකක් දාලා තියෙනවා. මීට කලින් මෙයාලගේ රිලීස් කරපු drone එකලා 30 km වෙනකම් video transmission range එකක් තියෙනවා කිව්වා වගේම video transmission range එකට අමතරව 41 km වෙනකම් මේක fly කරන්න පුළුවන්. DJI Mavic Pro එක මේ වෙනකොට DJI රිලීස් කරපු drone හැම එකෙම ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. DJI Mavic Pro 48 km වෙනකම් 41 km වෙනකම් fly කරන්න පුළුවන්. ඒ වගේම DJI Air 3S එක 32 km වෙනකම් යවන්න පුළුවන්. DJI Mavic 3 Pro එක 28 km වෙනකම් fly කරන්න පුළුවන් කියලා මේකේ දාලා තියෙනවා. ඒ වගේම මේකේ ආයේ තියෙන අර මම කියපු remote control එකේ විස්තර ටික තමයි එතන දාලා තිබ්බේ. rotate කරන්න පුළුවන් remote control එක. මේ තියෙන මේකේ ඇවිල්ලා තියෙන බැටරිය ගැන සඳහන් කරොත් 240 watt බැටරියක් ඇවිල්ලා තියෙනවා මේකට. බැටරිය ඇත්තටම charging time එක ගත්තොත් time comparison for 3 battery charging
බැටරිය ලොකු වුණාට විනාඩි 90න් charge වෙන්න පුළුවන් විදිහට මේ බැටරිය fast charging option එක එක්කලා අවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ Air 3S එකේ බැටරි combo pack එක විනාඩි 180කිනුත් Mavic 3 Pro එක විනාඩි 210කිනුත් Mavic 4 Pro එක විනාඩි 90කින් charge වෙන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒ කියන්නේ පැය එකමාරක් ඇතුළත බැටරි තුනම full charge වෙන විදිහට හදලා තියෙනවා. ඒ වගේම මේක storage එකක් ඇවිල්ලා තියෙනවා. SD card දාන්න අවශ්‍ය නැහැ. 512 GB onboard storage එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට GB 512ක් වෙනකන් storage එක onboard ඇවිල්ලා තියෙන්නේ. මේක ඇවිල්ලා creator combo එකේ තමයි 512 GB storage එකක් ඇවිල්ලා තියෙන්නේ. normal pack එක ගත්තොත් ඔයාලට 64 GB memory card එකක් තමයි එන්නේ. memory card කිව්වට memory card දාන්න නෙමෙයි තියෙන්නේ. මේක ඇවිල්ලා motherboard එකේම එන storage පහසුකමක් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. Neo එකෙන් තමයි මේක option පටන් ගත්තේ. ඊට පස්සේ මෙතන ආයෙ දාලා තියෙනවා මෙයාලගේ එක එක වර්ගයේ set මේකේ packs විදිහට දාලා තියෙනවා. DJI Mavic 4 Pro 512 GB creator combo කියලා එකක් තියෙනවා. ඒකේ මේ විදිහට ඊට පස්සේ Mavic 4 Pro Fly Mode combo කියලා එකක් තියෙනවා. DJI Mavic 4 Pro RC2 කියලා තියෙනවා. ඊට පස්සේ ND filter set එක release කරලා තියෙනවා. flight battery එක වෙනම ගන්න පුළුවන්. DJI RC Pro 2 කියන remote එක වෙනම ගන්න පුළුවන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ watt 240 charge එක වෙනම ගන්න පුළුවන්. ඊට පස්සේ DJI Power 1000 ඒ කියන්නේ power bank එකක් විදිහට කලින් release වෙච්ච ඒක ගන්න පුළුවන්. parallel charging hub එක ගන්න පුළුවන්. මේ විදිහට තමයි විස්තර දාලා තියෙන්නේ site එකේ. අපි බලමු මේකේ ඔක්කොම විස්තර ටික එක තැනකට ගෙනාවොත් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. weight එක ගත්තොත් කිලෝ එකක් weight එක මේ drone එකේ තියෙනවා. ඒ කියන්නේ gram 1063ක් වෙනකන් තියෙනවා. අනිවාර්යෙන් මේ drone එක ලංකාවේ නීති අනුව CAA.lk ගේ නීති අනුව register කරන්න අත්‍යවශ්‍යයි. මේකේ විස්තර ටික තමයි මේ විදිහට තියෙන්නේ. කෙටි කරලා ගත්තොත් මේ විදිහට විස්තර ටික ඔක්කොම ඇවිල්ලා තියෙනවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ දැන් price ගත්තොත් අපි බලමු. සාමාන්‍යයෙන් ඩොලර්ස් වලින් ගත්තොත් මේ drone එක කීයක් වෙනවද කියලා අපි බලමු. ඔයාලට බලා ගන්න පුළුවන් DJI Mavic 4 Pro එක standard version එක ගන්නවා නම් මේ වෙනකොට ලංකාවේ මිල නෙමේ මේ foreign market එකේ මිල ගත්තොත් $2699 කියන්නේ $2700ක් විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් standard pack kit එක. ඒකට හැමෙන්නේ මේ විදිහට drone එකයි normal RC Pro remote එකයි තනි බැටරියයි ඒ බඩු සෙට් එක හැමෙන්නේ මේකට. ඒක $2700 වගේ රේට් එකකට යනවා. ඒ වගේම fly mode combo එක ගන්නවා නම් RC creator combo කියන එක නෙමෙයි fly mode combo කියන එක normal අර RC2 remote එක එක්ක බැටරි දෙක ගන්නවා නම් $3549ක් වගේ ගානකට තමයි යන්නේ. මේක ලංකාවට එද්දි සෑහෙන්න මිල වෙනස් වෙනවා ටැක්ස් එකයි ඒ වගේම මෙහි ලයිසන්ස් ප්‍රශ්නයි ඒව නිසා සෑහෙන්න මිල වෙනස් වෙනවා. මේකේ creator combo කියන එක මීටත් වැඩිය මිල ඉහළ යනවා. ඒකේ තමයි 512 GB SD card එක කියන්නේ internal memory ඇවිල්ලා තිබ්බේ. ඒ විදිහට තමයි මිල නියම වෙලා තියෙන්නේ. අපි බලන්ගමු එහෙනම් ලංකාවට මේ drone එක කවද්ද එන්නේ කියලා. ඉක්මනටම ආව ගමන් අපේ unbox video එකකින් හමු වෙමු. එහෙනම් අද අපි මේ වීඩියෝ එක අවසන් කරනවා. අපේ channel එකට අලුත් කෙනා අපිව subscribe කරන්න අමතක කරන්න එපා. යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්න, වීඩියෝ එක හොඳයි නම් like කරන්න, ඔයාලගේ අදහස් comment section එකේ දාගෙන යන්න. ජය වේවා.